සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මෙන්න මේ ලස්සන බස් එකේ අපි යන්නේ ගාල්ල පැත්තේ වටයක් දාලා යන්න. එහෙනම් let's go. ඉතින් guys මේ දවස්වල වැස්ස සද්ද එහෙම sorry සමාවෙන්න වැස්සන මේ දවස්වල ඒක අම්මට සීරි ඔරියා පෙරලිලාගෙන එතන වෑන් එකක් පෙරලිලා guys ඉතින් අපිට අර පෙට්‍රෝල් නෙවෙයි ගන්න දෙන්නේ කවන්නේ මෙන්න තියෙනවා අයිස්ක්‍රීම් කඩයක් ඔයාලට අයිස්ක්‍රීම් මම කියන ගන්න බලවන් ඉතින් මාතර බෝඩි එකට ගහලා තිබ්බට හැමදාම දකින්න අයියෝ නේ මෙතන නිකන් කොට කරලා වෙන්නේ කිව්වේ මාතර බෝඩිය මේක මාතර බෝඩිය කියන්නේ රෙස්ටොරන්ට් එකක් නෙවෙයි යම කරනවා තමයි මට ඒ ග්‍රීන් ලයින් බස් එක ඇත්තටම ලස්සන හින්දා මම ඒ ස්ටිකර් එක දාගන්න කියලා බැලුවා try එකක් දුන්නා. ඉතින් ඊළඟට එන වීඩියෝ එක ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මම ඔයාලට දෙන්න යන වීඩියෝ එක තමයි මේ ටයිම් ටෙස්ට් එකක් මට ටයිම් ටෙස්ට් වීඩියෝ එකක් තමයි මම ඔයාලට දෙන්න යන්නේ. ඒ කියන්නේ මම ටයිමින් දානවා. ටයිමින් දාලා ඒ ටයිමින් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒ ටයිමින් දාලා මම මේ බස් එක යනවා. තැනකට පරි වේගෙන් තමයි යන්න ඇති. මොනවා වෙන්නත් නැහැ. හැප්පෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැප්පිලා බස් එක කුඩු වෙලා යන්න බැරි තත්ත්වෙ ඉන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒක බලන්න. ඒ හින්දා ඔන්න ඔය වගේ හැප්පෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැනකින් යන්න අමාරුයි වේගෙන්. මම දාගන්නම් බලන්න ටිකක්. මේ වගේ මේ මැප් එක නම් මේ හොඳයි. ටිකක් අමාරුත් තියෙනවා ලේසිත් මෙන්න මේ වගේ පාරක නම් යන්න අමාරුයි. මේ එහා පැත්තේ මුහුදක් තියෙනවා උට බලන්න යන්නත් ඕනේ. අනික මේ වංගු කැටියකුත් තියෙනවා පාරත් එක්ක පොඩි. ඒ හින්දා ඉතින් ඔයාලා ඒක බලන්න වීඩියෝ එක channel එක subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. මම අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දාද්දී ඔයාලට එතකොට ඒක notification එකක් විදිහට එනවා. ඉතින් ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ එක superior එකයි කියලා time test එක. ඔයාලත් ඉතින් time test එක බලන්න සූදානම් වෙලා ඉන්න. green line bus එක අපි ඇතුලෙන් ගියාම මෙන්න වේගෙන් මට යන්න පුළුවන්. අපි ගාල්ලට තමයි යන්නේ. අඩෝ අතුරට වැටුණා බස් එක. අඩෝ මේ බලපන් බස් එක. අන්න ගයිස් බස් එක යන ආකාරයක් තමයි පෙනියන්නේ. අඩේ බස් එක නැති වුණා නේද? බස් එක කද්ද මම මේ වෙන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. Bye bye.